මද්ද්‍රව්‍ය සමග අත්අඩංගුවටගත් චීවරධාරීන්ට නීති අකුරටම ක්‍රියාත්මක කරනවා කියන එක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා කියා සිටිනවා. Forever Sun Protection Cream. ඔබගේ සමේ සැබෑ ආරක්ෂාව. ඕකට හාමුදුරුවන්ට විරුද්ධව කටයුතු කරනවා මේ ආණ්ඩුව වගේ ඒවා ගාව ගන්න දෙයක් නැහැ. මොකද බලුවොත් ඇත්තටම වෙලා තියෙන දේ සම්බන්ධයෙන් ප්‍රශ්නගත තත්ත්වයන් තියෙනවා. වත්මන් රජය බලයට පත් වූ දින සිට නීති විරෝධී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ගන්න ලබන්නේ පුද්ගලයන්ගේ තරාතිරම් බල්ලා නෙවෙයි දඬුවම් කරන්නේ. නීති ඉදිරියේ සියලු දෙනා සමානයි කියන එක මත තමයි ක්‍රියාත්මක වෙනවා කියලා සඳහන් කරලා තියෙන්නේ. අද දවසේ පුවත්පත් වාර්තාව මේ විදිහට දක්වලා තියෙනවා. මේ අතර මේ භික්ෂූන් වහන්සේලා වරදට පොළඹවා ගත්තාදයි සොයා බැලිය යුතුයි. වරදට පොළඹවා ගත්තාද හොයා බලන පොඩි ළමයිද? 18ට වැඩි අයනේ. සහ වරදට පොළඹවා ගත්ත කට්ටිය කොහොමද පොසිටිව් වෙන්න ගත්තොත් එහෙම ඒගොල්ලෝ පාවිච්චි කරපු දේවල් අරව මේව ටික. ඒගොල්ලෝ පාවිච්චි කරලාද නැද්ද කියලා බැලුවොත් හොඳ නැද්ද? හොඳ වේ රිපෝට් එකේ සමහර විට. කරුණායක ගුවන්තොටුපළේදී භික්ෂූන් වහන්සේ 20 දෙනෙක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැනීමේ සිදුවීම උන්වහන්සේලා වැනි වරදකට පොළඹවා ගැනීමක් සිදු කර ඇතිද යන්න සොයා බැලිය යුතුයි කියලා දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය උමල්පේ සෝබිත ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරනවා. පොලිස් පොතරගේ ඍජු සහාය මත මේ කාරණයේ සත්‍යතාව තහවුරු කරගෙන දැන්ට රිමාන්ඩ් බාරයේ සිටින වැඩිකාර භික්ෂූන් ප්‍රසිද්ධිය සිවුරු හැරවිය යුතුයි කියලා උන්වහන්සේ සඳහන් කළා තිබෙනවා. මේ අනුව අද දවසේ පුවත්පත් වාර්තාවේ තමයි ඒ ගැන කියන්නේ. මේ අතර මහාචාර්ය කොටපිටියේ රාහුල ස්වාමින් වහන්සේ සඳහන් කරන්නේ තායිලන්තයේ සිට භික්ෂු වේශධාරීන් හරහා මෙරට මත්ද්‍රව්‍ය ගැනීමේ සිද්ධිය පසුපස සම්බුද්ධ ශාසනය සහ රජය අපහසුතාවයට පත් කිරීමේ කුමන්ත්‍රණයක් තියෙනවද කියලා හොයලා බලන්න ඕනේ. කුමන්ත්‍රණයක්ද කියන වචනේ කුමන්ත්‍රණයක්. ඒ අනුව මෙවැන්නකට පෙළඹුවද කියලා සැක සහිතයි කියලා අද දවසේ සඳහන් කරලා තියෙනවා. ඉතින් මට ඒකත් අහන්න වෙන්නේ පෙළඹුවද කියන එක බබ්බුද කියලා තමයි අනිත් පැත්තට. අපේ ස්වාමීන් වහන්සේලා දෙගන මම දන්නවා මේ ඔමල්පේ හාමුදුරුවෝ කොටපිටිය රාහුල හාමුදුරුවෝ එම ඒ උන්වහන්සේලා තියෙන ඉතිහාසය සම්බන්ධයෙන් උන්වහන්සේලාගේ ප්‍රශ්න නැහැ. උන්වහන්සේලා මේ පස්සේ තියෙන භික්ෂු ගෝල හිමිනම වගේ ඉන්න කට්ටියකනේ. ඉතින් නමුත් මේ කියන කට්ටිය මොකද මේකේ තියෙන මේ தত্ত্ব වැළුවම ಜಾති ආගම් කුලමල ભેද මුකුත් නැහැ ඒ වගේ වැඩ කරන්න ගියාම. මම මුකුත් ඉතුරු කතා ටික නොකිය ඉන්න මේකට සම්බන්ධ කට්ටිය කවුද සම්බන්ධ කරගෙන තියෙන්නේ කොහොමද කවුද මේක කරලා තියෙන්නේ කියලා ඉවරලා මේ සම්බන්ධයෙන් ගත්තම මහා ජාවර්මා බැංකොක් වල පදිංචි ලාංකිකයෙක් කියලා කියනවා මෙරට සම්බන්ධීකාරක චීවරධාරියා සියමලාපේ සැඟවී ඉන්නවා තොරතුරු ආපු ගමන් පැනලා යනවා පොලිසිය පයින්න දෙන්නේ නැහැ අත්අඩංගුවට ගන්නවා ඊයේ. Register for Ada Derana news alerts via your mobile service provider or simply visit adaderana.lk.